ඩීසොයිස චැලෙන්ජ් ෂීල්ඩ් එක. ඒ කියන්නේ ජූනියර් කැඩට්ස්ලට තියෙන ලොකුම ටූර්නමන්ට් එකේ තියෙන කප් එක. ඒක අපි දිනුවා. මම ඒකේ කෝප්‍රල් ෆුල් කෝප්‍රල් ඒ කියන්නේ ප්ලැටුන් එකේ තුන්වෙනියා වගේම තුන්වෙනි. අපේ විදුහල් මාතාව පළවෙනි වතාවට හර්මන් ලූස් ජයග්‍රහණය කරන්නේ 1983. ඉතින් ඒ ජයග්‍රහණය කරපු ඒ ශිෂ්‍ය බට කණ්ඩායමේ නායකත්වය දැරුවේ අපේ ෂේන් අයියා. 83 දී මම ප්‍රොමෝට් වුණා සාජන් හැටියට. ඒ කියන්නේ ප්ලැටුන් එකේ ඉන්චාර්ජ් කරලා ඒ අවුරුද්දේ තමයි මල්ලි අපි පළවෙනි පාරට මලයේදී හර්මන් ලූස් ජයග්‍රහණය කරේ. පස්වෙනි වතාවටත් මේක ජයග්‍රහණය කරලා ඒ උණුසුම යන්න කලින් පළවෙනි වතාවට ජයග්‍රහණය කරපු ඒ කණ්ඩායමේ නායකයෙක් එක්කලා මෙහෙම පිළිසඳරක ලියෙන්න අපිට වාසනාව ලැබිලා තියෙනවා. මට කතා කරලා කිව්වා මේ ඒ වගේ මේ මගේ මල් පැල වගේ නැති වෙලා තියෙනවා. මේ අපේ දුව දැකලා තියෙන මේ මල් පැල දෙක ගැමුණු හවුස් එකේ තියෙනවා. ඉතින් අපි බැලුවා මල්ලි අද හමුදාපති කෙනෙක් හිටියා. දෙවෙනි කියන්නේ නියෝජ්‍ය හමුදාපතිවරු ඉඳලා තියෙන මේ ඔක්කොම මල්ලි මේ මලයේදීවෙන් ආවේ මේ ඩිසිප්ලින් හින්දා. අපි ඉස්කෝලේ යන කාලේ හිටිය අපිට ගෑනුලම ඇවිල්ලා අපිට කතා කරයි කියලා. නමුත් එහෙම මේකක් තමයි තිබ්බේ. එහෙම නැතුව මල්ලි අපිට ඒකටවත් කරගන්න වෙලාවක් තිබ්බේ නෑ මල්ලි. ඉස්කෝලේම තමයි ජීවත් වුනේ. ඉතින් ඔන්න වොයිස් ඔෆ් ඩේවන්ස් වල අපිට හම්බෙච්ච පළවෙනි ආඩම්බර සීයා. කවුරුත් දන්නවා මල්ලි ඩිලන්ත මාලගම. මගේ යාළුවෙක් හොඳ යාළුවෙක්. ඉතින් එයාගේ නංගි තමයි මම බැඳලා ඉන්නේ. ඉතින් එයාගේ මාර්ගයෙන් තමයි මට මගේ වයිෆ් හම්බුනේ. මේ ළඟදිත් මේ මල්ලි කෙනෙකුට කිව්වා මල්ලි හර්මන් ලූස් ගහන එක නෙමෙයි වැඩේ තියෙන්නේ. අපි ඒක අපේ පර්සනල් ලයිෆ් එකටයි අපි මොකක් හරි ජොබ් එකක් කරනකොට අපි කොහොමද ඒක ඇප්ලයි කරන්නේ කියන එකෙන් තමයි අපේ සක්සස් එක හර්මන් ලූස් ගහපු එකේ ඉතුරු වෙන්නේ.